හරි. මේ තියන්නේ වර්තනය සම්බන්ධ කොටසක්. මේ ප්‍රශ්න දැන් මම මේකේ තෝරාගත්තු ප්‍රශ්න කීපයක් තමයි සාකච්ඡා කරන්නේ. මේකේදී I කියන්නේ මොකද්ද කියලා අහනවා. I කියන්නේ පතන කෝණයනේ. R කියන්නේ වර්තන කෝණය. එතකොට දැන් මෙතන ඔයගලන්ට තේරෙනවා අපි ගත්තොත් එහෙම මේ ජලය කියලා කියන්නේ ගහනතර මාධ්‍ය. කියන්නේ ආලෝකයේ අඩු වේගයෙන් ගමන් කරන මාධ්‍ය. වාතය කියලා කියන්නේ විරලතර මාධ්‍ය. ගහනතර මාධ්‍ය ඉඳන් විරලතර මාධ්‍යකට යද්දී පතන කෝණය කියන්නේ පතන කෝණේ වර්තන කෝණය පොඩ්ඩක් හැරිලා තියෙන. අභිලම්බෙන් ඉවතට ගිහිල්ලා තියෙන්නේ වර්තන කිරණය. හරි. එතකොට ඔතනදී බලන්න ඔතන ඔය sin I ගේ sin ගේ බෙදීම sin r කින් එන්නේ වර්තනාංකය. අපි කියනවා මේ ජලයට සාපේක්ෂව වාතයේ වර්තනාංකය තමයි ඇත්තටම ඔතන එන්නේ. ඊළඟට ඒකේ තුන්වෙනි එක මාළුව සිටින්නේ යයි පිරිඩුවට දර්ශනය වන්නේ ABC තුනෙන් ස්ථාන තුනෙන් කුමන ස්ථානයේද කියලා අහනවා. මම මේ උගන්වනව නෙවෙයි මේ කියන එක කරන්නේ. මොකද කලින් අපි මේ ගණන් හදලා තියෙනවා. ඒතර ඔයගොල්ලන් නිකන් පොඩි මතක් කිරිල්ලක එකපාරට එකක් තමයි මේ කරන්නේ. නැතු මේ උගන්වනව එහෙම නෙමෙයි. මෙහෙම නෙමෙයි මේ උගන්වන්නේ. ඒතර මේක අපි ගන්නෙ මෙහෙම පොඩි මේකක් අරගෙන පෙන්සල දෙන්න ඉස්සර ගත්තට පස්සේ මේ කෙලින් හරියටම මෙහෙම ලම්බකයක් ගහ ගන්න ඕනේ. ලම්බකයක් ගහගෙන ඊට පස්සේ මේ වර්තිත කිරණය යා කරන්න ඕනේ. කෙලින් යා කරන්න ඕනේ. කෙලින් යා කරාම B හරහා නේද යන්නේ. එහෙනම් B ස්ථානයේ තමයි යාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මේ වර්තනය සම්බන්ධයෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සම්බන්ධයෙන් ඔයගලන්ට අදහසක් තියෙන්න ඕනේ. මොකද්ද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා අපි නෝට් එක බලලම කතා කරමු. හරිද අපි යන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ගැන කතා කරන්න. මෙවන ජලයේන වාතයට ආලෝක කිරණයක් යන ගහනතර මාධ්‍යකින විරතර මාධ්‍යයකට යෑමේදී ආලෝක කිරණයක් අභිලම්බෙන් ඉවතට තමයි නැඹුරු වෙන්නේ. ඒතර ඒ જાති එකක් තමයි මෙතන මේ දීලා තියෙන්නේ. එතකොට මේකේ මේ පතන කෝණය ටිකක් වැඩි කරොත්. හරි? පතන කෝණය ටිකක් ක්‍රමානුකූලව වැඩි කරොත් මේ බලන්න පතන කෝණය වැඩි කරලා තියෙනවා. වැඩි කරාම මේ වර්තන කෝණයත් වැඩි වෙනවා. ඒ කියන්නේ වර්තිත කිරණය තව චුට්ටක් අභිලම්බෙන් ඉවතට නැමෙනවා. ඒතර එක අවස්ථාවක් එනවා. මෙන්න මේ තියෙන අවස්ථාව බලන්නකෝ. මේ අවස්ථාවේ මේ පතන කෝණයෙන් C කියන පතන කෝණයෙන් වැදුනොත් එහෙම අර වර්තිත කිරණය මාධ්‍ය වෙන් කරන පෘෂ්ඨය ඔස්සේ ගමන් කරනවා. සරලව කියනවා නම් මේකේ මේ වර්තිත කෝණේ වර්තන කෝණය ගත්තොත් එහෙම අංශක 90ක් වෙනවා. මේ අවස්ථාවේ පතන කෝණය තමයි අපි කියන්නේ අවදි කෝණය කියලා. බැරි වෙලාවක් හරි අවදි කෝණයටත් වැඩි කරොත් එහෙම පතන කෝණය මොකද වෙන්නේ? මේක ඇතුළට පරාවර්තනය වෙනවා. එහෙම පරාවර්තනය වෙන්නේ පතන කෝණයයි පරාවර්තන කෝණය සමාන හැම වෙලාවෙම පරාවර්තනය වෙද්දී. හරිද? ඒ වගේ මොතනදී පතන කෝණය එයාගේ අවදි කෝණයට වඩා විශාල වෙන්න ඕනේ. ඔය සීන් එකට තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා කියන්නේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය පාවිච්චි කරලා තමයි ප්‍රකාශ කේන්ද්‍ර ප්‍රකාශ තන්තු ඒ වගේ එන්ඩොස්කෝප් යන්ත්‍රය ප්‍රිස්ම තුලින් සිදුවන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වගේ දේවල් මේ කතා කරන්නේ ඒකෙදි තමයි. ඊට අමතරව මේ කොටස නිකන් ඔයගොල්ලෝ බලාගන්න මේක මම නිකන් කියන්නේ මේකෙන් නම් එන්න තියෙන chance එක සෑහෙන්න අඩුයි. මේක උත්තල කාජවල ලක්ෂණ වගේ ටිකක්. මේක දෙවෙනි කොටසේ මේ ප්‍රශ්න පත්‍රයකටත් එන්න පුළුවන්. අපිට ඕන එතනදී කතා කරන්නත් පුළුවන්. අපි එතනදී කතා කරමුනේ. හරි. නැවත ප්‍රශ්න ඉතුරු ටික අපි කතා කරොත් එහෙම මෙන්න මේ පරිපථවල භාවිත වන උපාංග ටික නම් කරන්න කියලා තියෙනවා. R කියලා කියන්නේ ඩයෝඩයක්, T කියලා කියන්නේ මොකද්ද? ට්‍රාන්සිස්ටරයක්. T කියලා කියන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. නිකම් ප්‍රතිරෝධකයක් නෙවෙයි ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. ඊළඟට W කියලා කියන්නේ ඩයෝඩයක්. U කියලා කියන්නේ මොකක්ද U කියන්නේ? U කියලා කියන්නේ දාරිද්ර්යකයක්. ඊට X කියලා කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයක්. හරි. ඊළඟ විද්‍යාගාර පරිපථ සෙට් එකක් දීලා දෙනවා. මේකේ මේ අර මෙතන මේ පැහැදිලිව කියලා තියෙනවා මේ තියෙන පූර්ණ ඍජුකරණයට පාවිච්චි කරන පරිපථයනේ. ඔන ඍජුකරණය. මතකද අන්තිම දවසේ කරපු දේවල් ටික. පූර්ණ තරංග ඍජුකරණයට මේ වගේව 4ක් පාවිච්චි කරනවා. අර්ධ තරංග ඍජුකරණයට මේ වගේව එකක් පාවිච්චි කරනවා. මතක් කරලා බලන්න. මතක නැත්නම් ටක් ගාලා නෝට් එක පෙරලා බලන්න අන්තිම දවසේ අපි කරපු දේවල් ටික. එතකොට මේකේ අපි ගත්තොත් එහෙම මේකෙදි හරි මේකෙදි මේක නම් මම කලින් සාකච්ඡා කරත් එක්කලා මේ જાතිය ප්‍රශ්නයක් මේක නම් මේ නැවත කරන්න අවශ්‍ය නැහැ. මේක අපි අන්තිම දවසේ සාකච්ඡා කරා. උත්තර ටික තියෙනවා. මේක නම් මම නැවත පැහැදිලි කරන්නේ නැහැ. හරි. ඒක අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය කට්ටියට උත්තර ටික බලලා ඒක ක්ලියර් කරගන්න පුළුවන්.
හරි ඊළඟට මෙහෙම ගානක් දීලා තිනවා මේ බලය සම්බන්ධ ගානක්. බලය සම්බන්ධ වුණාම සෙට් වෙන්නේ කියන්නේ නිව්ටන් නියම ඝර්ෂණය ආයෙ ගත්තට පස්සේ බල ගූර්ණය බල සමතුලිතතාවය. ඔක තමයි බලය සම්බන්ධ concept ටික. ඔය ටික හොඳට පුළුවන් වෙන්න ඕනේ. මම ඔය ටිකනොත් මේ ගානක් තියෙනවා මේක පැහැදිලි කරන ගමන් ඔය ටික චුට්ටක් මතක් කරන්නම්. හරි. ඊළඟට මේක නිව්ටන්ගේ නියම ආදර්ශනය කිරීම සඳහා තමයි වෙන්නේ. ඔය පළවෙනි අවස්ථාවේ බලන්නකො පළවෙනි අවස්ථාවේ අර එක්කෙනෙක් විතරක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එක ස්කන්ධයක් මම මේක හයිලයිට් කරලා පෙන්නන්නම්. මෙන්න මේ ස්කන්ධයේ මගින් මේ පැත්තට බලයක් ඇති කරනවා. හරිද? එතකොට බලයක් ඇති කරොත් එහෙනම් එයා මත ත්වරණයක් ඒ දිශාවට ඇති වෙනවා. හරිද? ඒෂා ත්වරණයක් ඇති වුණාට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මේක ගිහිල්ලා මෙහෙම බියුම් වදිනවා. බියුම් වැදුනාට පස්සේ මෙයාගේ මේ දෙකම හැකිලිලානේ තියෙන්නේ. ඒතර මේ දෙකම හැකිලිලා තියෙන්නේ. ඒතර අපි ගත්තොත් එහෙම මෙයා මත කිසිම බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එක්කෝ මෙයා නිශ්චලතාවයේ ඉන්න ඕනේ. චලනය වුණ කෙනෙක් නම් මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්න ඕනේ. දැන් මට කියන්නකෝ දැන් කලින් මෙයා චලනය වෙන්න පටන් ගත්තනේ තරණයක් ගත්තනේ. ඒකින්ද මෙයා කොහොමද යන්න ඕනේ? ඒකාකාර ප්‍රවේගයෙන් යන්න ඕනේ. ඊට පස්සේ නැවත මෙයා මෙහෙට තමයි යන ගමන් ඉන්නේ. හැබැයි මේක ඉස්සීමත් එක්ක මෙන්න මේක ඉස්සෙන්න ගන්නවා. ඒතර මේක ඉස්සෙද්දි මෙයාමගෙන් පල්ලෙහාට තමයි බලය. මෙන්න මේ දිශාවට තමයි බලය ඇති වෙන්නේ. ඒතර ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට බලය ඇති වෙනවා නම් මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ මන්දනයක්. හරි. හරි. එතකොට ටොලිය චලිත ස්වභාවය ගැන අහලා තියෙනවා. පළවෙනි අවස්ථාවේ ඒකාකාර තරණයක්, දෙවෙනි අවස්ථාවේ ඒකාකාර ප්‍රවේගයක්, තුන්වෙනි අවස්ථාවේ මන්දනයක් සිද්ධ වෙන්නේ. නිව්ටන්ගේ චලිත ස්වභාවය විස්තර කරන නියමය ඇවිල්ලා තරණය සහ මන්දනය විස්තර කරන නිව්ටන්ගේ දෙවන නියමය. වස්තුවක ඇතිවන ත්වරණය බාහිර අසමතුලිත බලයට අනුලෝමවත් වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. හරිද? ඊට අමතරව නිව්ටන්ගේ පළවෙනි නියමය තමයි ඔය මැද අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේදී රන් වෙන්නේ. මොකක්ද දෙවෙනි අවස්ථාවේදී? වස්තුවක් මත කිසිම බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවන අවස්ථාවේදී නොවනවා නම් මොකද වෙන්නේ? නිශ්චල වස්තු නිශ්චලතාවයම තියෙනවා. චලනය වෙන කෙනෙක් නම් එයා ඒකාකාර ප්‍රවේගයෙන් තමයි චලනය වෙන්න ඕනේ. හරි. ඔන්න ඔක තමයි මේ ඒ නියමෙන් කියවෙන්නේ. හරි. ඊළඟට B. තිරත් පෘෂ්ඨයක් හා ඒ මත සබා ඇති වස්තුවක් අතර ඝර්ෂණ බලය වෙනස් වන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා ඝනකාභ හැඩති ලී කුට්ටියක් පහත දී ඇත කියලා තියෙනවා. ඒතර RW බල නම් කරන්න කියනවා. R කියන්නේ අභිලම් ප්‍රතික්‍රියාව, W කියලා කියන්නේ බර. දෙවැනි එක F බලය ශුන්‍යයේ සිට එක්තරා අගයක් දක්වා වැඩි කරන තෙක් ලී කුට්ටිය නිශ්චලව පවතී. චලිතය ආරම්භ කිරීමට පෙර ලී කුට්ටිය මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය හඳුන්වන නම කුමක්ද? චලනය වෙන්න කලින් ස්ථිතික ඝර්ෂණ බලය. චලනය යාන්තමින් ආරම්භ වන විට සීමාකාරී ඝර්ෂණ බලය. චලනය වන අවස්ථාවේදී ක්‍රියාත්මක කරන ඝර්ෂණ බලය ගති ඝර්ෂණ බලය. ඔය අවස්ථාවලින් උපරිම ඝර්ෂණ බලය සෙට් වෙන්නේ සීමාකාරී අවස්ථාවේදී. ඊළඟට චලිත වීම ආරම්භ වන මොහොතේදී ලී කුට්ටිය මත ක්‍රියා කරන ඝර්ෂණ බලය උපරිම අංගයට ළඟා වේ. එම උපරිම ඝර්ෂණ බලය හඳුන්වන නම කුමක්ද? සීමාකාරී ඝර්ෂණ බලය. එම ඝර්ෂණ බලයේ විශාලත්වය නදා පවතින සාධක දෙකක් හොඳට අහගන්න. ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය ඒක පළවෙනි සාධකය. දෙවෙනි එක තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව. ඔන්න දෙවෙනි සාධකය. ඔයත් එක්ක මම ඔයගොල්ලන් ප්‍රශ්නයක් අහනවා. ඔය සීමාකාරී ඝර්ෂණයට බල නොපාන සාධකය මොකද්ද? බල නොපාන සාධකය තමයි මොකද්ද? ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය. වර්ගඵලය මත සීමාකාරී ඝර්ෂණ බලය රඳා පවතින්නේ නැහැ. ඊට C. ඉහත ඔබ සඳහන් කරන ලද එක් සාධකයක් වෙනස් කිරීමට ප්‍රායෝගිකව යොදාගත හැකි ක්‍රමයක් යෝජනා කරන්න කියලා කියනවා. ඔව් ඉතින් අපිට පුළුවන් අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් කරන්න ඕන නම් ඔය පෙට්ටිය මත තව කෙනෙක් ඔය ට්‍රොලිය මත යම්කිසි බරක් තියන්න පුළුවන්. ඒතර අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. ඊළඟට එහෙම නැත්නම් ඔය වැලි ටිකක් යොදන්න පුළුවන්. වැලි ටිකක් යදුවාම පෘෂ්ඨයේ මේ සුමට බව අඩු වෙනවනේ. ඒ කියන්නේ ඝර්ෂණ බලය වැඩි වෙනවා. ඔන්න ඔය වගේ දේවල් ටිකක් කරන්න පුළුවන්. ඒතර මේකෙන් අහන්න පුළුවන් වඩාත්ම ඉඩ තියෙන දේවල් ටික මම ටක් ගාලා කියාගෙන යන්න නැවත වතාවක්. ලොකුම chance එකක් තියෙන බලය පාර්ට් එකෙන් මේක දිහාන්න. බලය පාර්ට් එක කිව්වහම ඕගලන්ට පුළුවන් වෙන්න ඕනේ ඝර්ෂණ බලය සම්බන්ධ කාරණා ටික. හරි. දැන් මම කිව්වේ ඝර්ෂණ බලය සම්බන්ධ කාරණා ටික ඔක්කොම වගේ මම මෙතෙන්දි කිව්වා. ඊළඟට ඕගලන්ට පුළුවන් වෙන්න ඕනේ බල සමතුලිතතාවයේ සම්බන්ධ කාරණා ටික. ඒවනම් මහා දේවල් නෙවෙයි. ටට්ටක් ගාලා බලාගෙන ගිය හැකි විනාඩි 5න් බල සමතුලිතතාවයේ ඔක්කොම ලක්ෂණ ටිකයි ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඊළඟට බල සමතුලිතතාවය යටතේ මේ බල ගූර්ණ යටතේ අපි ගානක් හදනවා.
ආයි ගණන් නැවත බලන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම වෙනම වීඩියෝ එකක් ගණන් වලට දාන්න හිතාගෙන ඉන්නවා. ඒතර ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට අපි ගත්තොත් එහෙනම් බල ගූර්ණය හොයන විදිහ බලයක විශාලත්වය ලම්බදුරෙන් වැඩි කරනවා. ඒ බල ගූර්ණය හොයන විදිහ. බල යුක්මයක ගූර්ණය හොයන විදිහකුත් තියෙනවා. බල දෙකක කියන්නේ විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකකට තමයි බල යුක්මයක් කියලා කියන්නේ. ඒතර යුක්මයේ ගූර්ණය ගන්න පුළුවන් අපිට එක බලයක විශාලත්වය බල දෙක අතර තුලින් ගුණ කරලා. ඔන්න ඒ වගේ දේවල් ටිකක් තමයි බලය සම්බන්ධව දැනගන්න ඕනේ. ඊට පස්සේ මේ වර්තනය ඒ සම්බන්ධයෙන් එන්නත් ලොකු chance එකක් තියෙනවා. ඔය දෙක තමයි මට හිතෙන්නේ සමහරට ඒ දෙකම නැතුව වෙන එකක් එන්නත් පුළුවන්. ඔය දෙක තමයි ලොකුම chance එකක් තියෙන්නේ. ඒතර වර්තනය සම්බන්ධයෙන් අහුවොත් එහෙම අර අපි කතා කරපු ගාන වගේ එකක් දෙන්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් එහෙම ආයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සෙට් කරලා දෙන්න පුළුවන්. වර්තනාංකය කියන්නේ මොකක්ද කියලා අහන්න පුළුවන්. ඊට අමතරව ඔය මේ ප්‍රකාශ උපකරණ සම්බන්ධ ඒක නම් මම වෙනම අර අපිට දෙකකට සම්බෙන ගානක් තියෙනවා. ඒකෙදි ඒක බලන්න පුළුවන්. ඔය වගේ දේවල් ටිකක් තමයි මේ අහන්න පුළුවන් හැකියාව තියෙන්නේ මේකෙදි. ඔය ටික බලාගෙන ඔය ටික බැලුවහම ඉතින් වැඩේ ප්‍රමාණවත්.